මම ප්‍රාර්ථනා මේ මගේ කතාව. නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා තව තවත් ලංවෙලා ආදරෙයි මිමිනුවා. කලින් කොටසේදී හෝරා 72කින් දෙවන දවස අපි මීදුමෙන් වැහුණු පරණ පල්ලියක් ළඟ ගත කළා. ආර්යන්ගේ මතකයේ අවදි වෙන්න ගත්ත උත්සාහය එයාට වේදනාවක් දුන්නත් අපේ ආත්මයන් එකිනෙකට බැඳිලා තියෙන බව මට තේරුණා. අද ඒ බියකරු අවසාන දවස උදා වෙලා. අද උදේ මම ඇහැරුණේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දී. හිරුවෙලිය කාමරේට එපෙද්දි මට හිතුනේ අද ඉර පායන්නේ නැත්තම් කියලා. මම දන්නවා අද රෑ 12 වෙද්දි මගේ හීන කුමාරයාගේ හිතේ තිබුණු මගේ රූපේ මීදුමක දිය වෙලා යනවා වගේ මැකිලා යනවා කියලා. මම කැම්පස් එකට ගියේ සුදු පාට ගවුමකින් සැරසෙලා. ආර්යන් මාව මුලින්ම සිතුවන් කරපු ඒ සුරංගනාවිය වගේම අද එයා ඉස්සරහා ඉන්න මට ඕන වුණා. ආර්යන් වැව්තාවුල්ලේ අපේ පරණ තැන වාඩි වෙලා හිටියා. එයාගේ මූණ අද මහා පුදුමාකාර සංසුම් බවක් තිබුණා. ප්‍රාර්ථනා ඔයා අද හරිම ලස්සනයි. හරියට මම අවුරුදු 2ක් තිස්සේ මගේ හිතේ ඇඳපු ඒ හීනේ හැබෑ වෙලා වගේ. එයා නැගිටලා මගේ ළඟට එන ගමන් කිව්වා. අපි මුළු දවසම කැම්පස් එකේ හැම කොනකම ඇවිද්දා. අපි මුලින්ම හැප්පුණු කොරිඩෝ එක, රහස් පෙට්ටිය තිබුණු ලයිබ්‍රරි එක, ආර්යන් රඟපාපු රඟහල, ඒ හැම තැනකටම අපි සමුදුන්නා. මට දැනුනේ මම මගේම මලගමට යනවා වගේ වේදනාවක්. ඒත් මම එයා ඉස්සරහා hina වුණා. ඉර බහැලා ගිහින් අහසේ තරු පායන්න ගත්තා. 12ට තව තියෙන හෝරා කීපයක් විතරයි. අපි ආයෙත් රඟහල ඇතුළට ගියා. ආර්යන් ස්ටේජ් එක මැද පුටුවක් දාලා මාව වාඩි කරවුවා. ප්‍රාර්ථනා තව ටික වෙලාවකින් මට මාවත් නැති වෙයි. ඔයාව අමතක වෙයි. ඒත් මට ඕනේ මගේ මේ අවසන් මතකය ඇතුලේ ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. එයා කිව්වා. එයා වයලින් එකක් අතට ගත්තා. මම කවදාකවත් දැනගෙන හිටියේ නැහැ එයාට වයලින් ගහන්න පුළුවන් කියලා. එයා ඒක ගහන්න පටන් ගත්තා. ඒ තනුව කොච්චර දුක්බරද කියනවා නම් රංගහලේ බිත්ති පවා අඬනවා වගේ මට දැනුණා. මගේ හදවතේ තාලයටම ඒ තනුව වැයෙද්දි මට හිතුනේ මම මේ ඉන්නේ මරණයේ දොරකඩ කියලා. එයා වයලින් එක නතර කරලා මගේ ළඟට ආවා. ඔරලෝසුවේ කටුව 11:55 පෙන්නුවා. ප්‍රාර්ථනා මට දැනෙනවා මගේ හිතේ තියෙන පින්තූර මැකෙන්න පටන් ගන්නවා කියලා. ඔයාගේ මූණ මට පේන්නේ දැන් හරියම අපැහැදිලිව. හරියට දුමාරයක් අස්සෙන් බලනවා වගේ. ආර්යන්ගේ හඬ වෙවුලන්න ගත්තා. එයා මගේ මූණ අත්ත කෑවා. එයාගේ අතේ සීතල මගේ මුළු ඇඟ පුරාම විහිදුණා. ආර්යන් මාව අමතක කරන්න එපා ප්ලීස්. මම එයාගේ පපුවට ඔළුව තියාගෙන කෑ ගැහුවා. මම උත්සාහ කරනවා. ඒත් මට බෑ. ප්‍රාර්ථනා ඔයා කවුද? එයා ඒ වචන කියද්දි රඟහලේ ඔරලෝසුවේ රෑ 12 වැදුනා. ඩෝං ඩෝං ඒ හඬ මගේ ජීවිතයේ අවසාන හඬ වගේ මට දැනුණා. ආරෙන් මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණු ඒ ආදරය, ඒ ලෙන්ගතුකම එක මොහොතකින් අතුරුදහන් වෙලා ගියා. එයාගේ ඇස් දැන් හරිම හිස්. හරියට මුහුදේ පතුල වගේ. එයා මගේ අත අතෑරියා. සමා වෙන්න. මම කොහොමද මෙතෙන්ට ආවේ? ඔයා කවුද? ලෝකේ තියෙන ලොකුම වේදනාව මගේ පපුව පසාරු කරගෙන ගියා. මගේ හේන කුමාරයා දැන් මගේ ඉස්සරහා ඉන්නවා. ඒත් එයාගේ හිතේ මම නෑ. නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා